අයිබෝවන් වාසනාවන්ත අනාගතයක් හැමෝටම උදා වේවා. මම මේ කතා කරන්නේ මගේ ඔෆිස් එකේ ඉඳලා. ගම්පහ බටපොත. මම මේ රටේ පිළිගත් අපේක්ෂකෙක්. මේ තියෙන්නේ මගේ ඒ අපේක්ෂක ඩෙන්ටි කාඩ් එක. මේ තියෙන්නේ. එතකොට මම මේ වෙලාවේ මේ නෙට්වර්ක් මාකටිංగ్ ජාලීය අලෙවිකරණය කොපිකැට් මාකටිංగ్ මේ ව්‍යාපාරය ලෝකේ අවුරුදු 80කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. මේ ව්‍යාපාරය ලෝකයට හඳුන්වා දෙන්නේ ඇමරිකාවේ හිටපු චීන ජාතිකයෝ දෙන්නෙක් එයගේ සනීපාරක්ෂක භාණ්ඩ ජනතාව අතරට ගෙනියන්න තමයි මේ ක්‍රමවේදය යොදාගෙන තියෙන්නේ. එතකොට යම්කිසි අලුත් ක්‍රමයක් ලෝකයට හඳුන්වා දුන්නාම අභියෝග තියෙනවා. එතකොට මේ කම්පැනිය ඇම්වේ කම්පැනි අදටත් ක්‍රියාත්මක වන ප්‍රමුඛ කම්පැනියක්. මේ කම්පැනියේ ක්‍රමවේදය වැරදි ක්‍රමයක් කියලා එවකට ඇමරිකාවේ තිබිච්ච තව කම්පැනියක් තමයි P&G. P&G කම්පැනිය මේ ඇම්වේ කම්පැනියට විරුද්ධව නඩුවක් දානවා. මේ නඩුව අවුරුදු කීපයක් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා මේ නඩුවෙන් ඇම්වේ කම්පැනිය දිනනවා. ඊළඟට මේ ක්‍රමවේදය ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මොකද්ද මේ ක්‍රමවේදය? සාමාන්‍යයෙන් අද අපේ රටේ ව්‍යවහාර වෙන්නේ මෙන්න මේ ක්‍රමයෙන්. ඒ කියන්නේ මේ කස්ටමර් මේ භාණ්ඩය. එතකොට මෙතෙන්දි පෙන්වන්නේ මේ භාණ්ඩය කස්ටමර්ට එන ක්‍රමවේදය. හොඳට බලන්න. එතකොට මේකෙදි ෂෝරූම් මිල මේ භාණ්ඩයට ඇඩ් වෙනවා. ඊළඟට සේවක වැටුප්. ඊට පස්සේ විදුලි බිල්, වතුර බිල් මේ දේවල්. එතකොට සේවකයන්ගේ වැටුප් ගෙවන ඒවා, සේවකයන්ගේ පර්සනල් ඩීටේල්ස්, පොලිස් රිපෝට් මේ වගේ දේවල් පර්සනල් ඩීටේල්ස් අපි ගාව තියෙන්න ඕන. ඊළඟට තමන් මේ වගේ ව්‍යාපාරයක් කරනවා නම් තමන්ට මේ චෙක් ගනුදෙනු කරන්නට වෙනවා. ඊළඟට තමන්ට ඔෆිස් එකක් තියෙන්න ඕන. තමන්ට ගබඩාවක් තියෙන්න ඕන. තමන්ට සේවකයෝ ඉන්න ඕන. තමන්ට වාහන තියෙන්න ඕන. එතකොට ෂෝරූම් නඩත්තු වියදම් ප්‍රචාරණය සඳහා වැඩිම මිලක් යොදන්නේ ප්‍රචාරණයට. එතකොට මේ වෙළඳ දැන්වීම සඳහා යොදාගන්නේ ජනප්‍රිය චරිත ක්‍රිකට් ක්‍රීඩකයෝ, ඒ වගේම නළු නිලියන්, ඒ වගේ අය. එතකොට දැන් එක ඇඩ් එකක සුරූපී නිලියක් කියනවා මම පාවිච්චි කරන්නේ ලක්ස් කියලා. එයා කෝටි ගාණක් ලබා ගත්ත මේ ඇඩ් එකෙන්. එතකොට ඇත්තටම මෙහෙම සුරූපී වෙනවා නම් ඇයි සාමාන්‍ය කෙනෙක් අරගෙන පෙන්වන්නේ නැත්තේ? මේක පට්ටපල් බොරුවක් නේද? ඒ වගේම යාළුවනේ ක්‍රිකට් ගහනවා නේද? මයිලෝ බීලා. මැතිව්ස් ක්‍රිකට් ගහන්නේ මයිලෝ බීලා නේද? ඒක ඇත්තද? මේක පට්ටපල් බොරුවක්. එතකොට සංගක්කාර මහේල ක්‍රිකට් ගහනව නේද කොකාකෝලා බීලා?
මේවා ඇත්තද? මේවා පට්ටපල් බොරුවක්. එතකොට මේ නෙට්වර්ක් මාකටිං කියන්නේ මොකද්ද? එතකොට නෙට්වර්ක් මාකටිං වල කතා කරන්න යාළුවනේ මෙන්න මේ ESBI න්‍යාය. E කියන්නේ employer. ඒ කියන්නේ රැකියාවක් කරන අය. මේ ලෝකේ කොහේ රැකියාවක් කරත් ඒ අය මෙන්න මේ E ගොඩේ ඉන්නේ. එතකොට S කියන්නේ small business. සේවකයෝ 500ක් දක්වාම small business කියන කොටසට තමයි ගණන් ගන්න. ඊළඟට B කියන්නේ big business. සේවකයෝ 500කට එහා තමයි big business. I කියන්නේ investorsලා. ඒ කියන්නේ තමන්ගේ මුදල් බැංකු ගත කරලා තව ව්‍යාපාර මිලදී ගන්නයි. එතකොට මේ නෙට්වර්ක් මාකටිං කියන concept එක තුල ඔයා පටන් ගන්නේ small business එකක් විදියට. small business එකක් විදියට පටන් ගත්ත ඔයාගේ මේ ව්‍යාපාරය ඔයාට big business පැත්තට ගොඩනගලා ඊටත් එහාටත් ඔයාට අරමුණක් තියෙනවා නම් ඩ්‍රීම් එකක් තියෙනවා නම් මේ ඉන්වෙස්ටර්ස් පැත්තට යොමු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වටිනා ව්‍යාපාරයක් තමයි නෙට්වර්ක් මාකටිං කියන්නේ. නෙට්වර්ක් මාකටිං සම්බන්ධයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පොත්පත් ඕන තරම් තියෙනවා යාළුවනේ. ඒ වගේම සිංහල මාධ්‍යයෙන් පොත්පත් කීපයක් තියෙනවා. ධනවත් පියා ඒ වගේම කොපිකැට් මාකටිං, බිස්නස් ස්කූල්, ඒ වගේම බිස්නස් පිස්සුව. මෙන්න මේ පොත් අරගෙන කියවන්න. ජීවිතේ දිනන්නට මම වගකීමෙන් කියනවා මේ රටේ අයට දියුණු වෙන්නට අවශ්‍ය නම් ඔයාලා රට යන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ මානසිකත්වය වර්ධනය කරගන්න. මනස ශක්තිමත් කරගන්න. Be a winner. First you have to be a man. Man means make a difference. මේ ලෝකය වෙනස් කරලා තියෙන්නේ හිතන විදිය වෙනස් කරපු අය. එදත් එහෙමයි, අදත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. ඔයත් තීරණයක් ගන්න. ඩ්‍රීම කෙනෙක් වෙන්න. මගේ YouTube බලන්න. පුෂ්ප කුමාර ඇලෙක්සැන්ඩර් YouTube අද ගොඩාක් ජනප්‍රියයි. ඒ වගේම TikTok බලන්න. @ap10656 @pushpakumar.alex. Good luck. තෙරුවන් සරණයි.